අපි ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද කිහිපයක් එහි තේරුම සහ උදාහරණ සමග බලමු. 241 age වයසට යනවා. People age over time. මිනිසුන් කාලයත් සමග වයසට යනවා. My grandfather is aging slowly. මගේ සීයා සෙමින් වයසට යනවා. 242 aid උදව් කරනවා. She aids her friend in class. ඇය පන්තියේදී තම මිතුරාට උදව් කරනවා. The charity aids poor families. එම පුණ්‍යායතනය දුප්පත් පවුල්වලට සහය දෙනවා. 243 aim ඉලක්ක කරනවා. He aims at the target. ඔහු ඉලක්කය දෙස ඉලක්ක කරනවා. We aim to win the match. අපි තරගය ජය ගැනීමට අරමුණු කරනවා. 244 alarm බිය ගන්වනවා. The loud noise alarms the child. විශාල ශබ්දය දරුවා බිය ගන්වනවා. The siren alarms the workers. siren ශබ්දය සේවකයන්ට අනුකුරු අඟවනවා. 245 align පෙළගස්සනවා. Please align the chairs. කරුණාකර පුදු පෙළගස්වනවා. The teacher aligns the book neatly. ගුරුවරයා පොත් පිළිවෙලට සම්පාද කරනවා.